මේ බලය පළවෙනි වතාවට මහ පොළවට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය පොදු ජන ව්‍යාපාරයකට ලැබිලා තියෙනවා. ඒ අතින් ගත්තට පස්සේ ඔයාලා හරි වාසනාවන්ත මිනිස්සු. වාසනාවන්ත මිනිස්සු. ඉතින් දැන් අපේ ආණ්ඩුවක් හැදුවා. ආණ්ඩුවක් හැදුවට තාම රාජ්‍ය බලය අපිට ඇවිල්ලා නැහැ. ආණ්ඩුවක් හැදුවා. රාජ්‍ය බලය තාම අපිට ඇවිල්ලා නැහැ. අපි දන්නවා ලංකාවේ පාර්ලිමේන්තුව තියෙනවා, පළාත් සභාව තියෙනවා, මහ ඇමතුරු ඉන්නවා, අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා, පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවා, නගරාධිපතිවරු ඉන්නවා, ප්‍රාදේශ සභා සභාපතිවරු ඉන්නවා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා. ලංකාවේ ගත්තොත් මන්ත්‍රීවරු 9000ක් විතර ඉන්නවා. අපිට ඉන්නේ මේ 9000ෙන්ම 174යි. 9000ක් කරන වැඩ අද පළාත් සභාව නැහැ, ප්‍රාදේශ සභාව නැහැ, 174යි අපිට ඉන්නේ. තාම අපිට බලය හරියට ඇවිල්ලා නැහැ. ගත වෙච්ච කාලය ගත්තොත් එච්චර මහ කාලයක් නෙමෙයි. අපිට බලය දුන්නේ පුතුමන්ලා දින 1825කට. තාම ගත වෙලා තියෙන්නේ දින 150 අදට 4යි. දින 154යි. ලදරු ආණ්ඩුව. බලය හරියට විලක් නැහැ. කාලෙන් ගත්තොත් ඊටාම කුඩායි. ඊටාම කුඩායි. හැබැයි ඔයාලා සතුටු වෙන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවා. මේ දින 152ට මේ ආණ්ඩුව මොන හරි කරපු වැරද්දක් හින්දා අපිට ඡන්දෙ දීපු කාගේ හරි හිතක් රිදුනද? මම හිතන්නේ නෑ කාටවත් එහෙම වුණා කියලා. ඔයාලා වෙන සිදුවීම් ඔස්සේ දිනෙන් දින සතුටු වෙනවා හැර මේ ආණ්ඩුව සම්බන්ධයෙන් මම හිතන්නේ නෑ කාටවත් දුකක් ඇති වෙන්න කටයුතු කළා කියලා විශ්වාස කරන්නේ. දැන් 2015 ජනවාරි 8 රනිල්ගේ ආණ්ඩුවක් හැදුවා. ලොකු බලාපොරොත්තු තියාගෙන. 2015 ජනවාරි 8 පෙබරවාරි 27 වෙනකොට මාසෙකමාරයි. මාසෙකමාරක් වෙනකොට මිනිහා මහා බැංකුවම කඩලා. කතරේ ගහපු මිනිස්සුන්ගේ දැලි මූණ පුරා ගාලා. එහෙමයි කටයුතු කළේ. ගෝඨාභයගේ බලගත්තු ආණ්ඩුවක් හැදුවා. අවුරුද්දක් එකමාරක් යනකොට පොර ටික නැති කරලා